අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්. මේක තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ බෙන්ච් ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟ ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචනාධිකරණයට යාම අවස්ථාව තිබෙන්නේ. මම හොයලා බලපුවාම මේ නඩුව අවසන් නදීරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා. එහෙනම් එතුමා අපි අභියාචනාධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරනවා. අන්න ඒක තමයි බලපෑම. ඊළඟ මතුණු කරුණු ගත්තාම වරප්‍රසාද කියන ප්‍රශ්නය. වරප්‍රසාද කියන එක සීමාව කොතනද? කොතනද වරප්‍රසාද කියන සීමාව තිබෙන්නේ? තමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ සීජේ පුටුවේ වාඩි වෙන්න ඕන කියලා පෙළ ගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කිසි දෙයක් කර ඉතිහාසයක් තිබුණා. තමන්ම තෝරා ගන්නවා කෙනෙක්. යා කොහොමද මුල් පිටුවට ගියේ? ඒතකොට ඒවත් තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනවා. අභියාචනාධිකරණ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනවා. ඒ නිසා තමන්ම තෝරාගත්තු කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණ ගෙන්වීම සහ අභියාචනාධිකරණ ගෙන්වීම ඉලක්ක කරගෙන මේක කරාද? ඒ නිසා මම හිතනවා අපි අධිකරණ ශේෂ්ත්‍රය ඇති කරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකියි. එහෙම කිසිවක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නැත කාලේ සිද්ධ වෙච්ච වෙනස්කම් ටික බැලුවොත් නේද? 11 17 දක්වා වැඩි කරනකොට එතන අර්ථකථනය කරන්න පුළුවන්. මේ Taman තෝරාගත්තු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා ගේන්න තමයි මේක හදලා තියෙන්නේ කියලා. දැන් ශේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනම වෙනස්කම. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වය තව තත්වයකට ගෙනියන අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තනය කිරීම. ඒක වරප්‍රසාදයක් සලකන්නේ නැහැ කෙනෙකුට. ඊට පස්සේ එනවා ඇයි එහෙමනම් තව අය ගියා එයාට කලින් කරන්න තිබුණා නේද? දැන් මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දින කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කරාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කවදාවත් සිද්ධ වෙන්නේ නෙවෙයි. එනිසා මොකද මේක කොයි වෙලාව හරි කරනවා නම් ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිල්ල තිබෙනවා. ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධතිය ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයට සමාර්ථකතරය කරන්නේ නැහැ. කණ්ඩායමකට අනිසි බලපෑමක් සමාර්ථකතරය කරන්නේ. ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ ආයක මේ මාසයක් විතර තම අවසන් කරනවා. ඊළඟ ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ? මම එකක් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සංසන්දනය කරලා බැලුවා. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක් අභියාචනාධිකරණයේ හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරා. ඒ නිසා කිසිදු මයිතාවංක කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නෙවෙයි. මේ පුරප්පාඩු තිබුණේ සමාජයේ විශාල අවධානයට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතකාදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒකට ඒ සාධාරණත්වය ඉටු කිරීම අරමුණු විතරයි කොට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.